අද මම අරන් ආවා Kaufman 5 එකේ season 3. අපි යංගේමට guys මේකේ අපි උඩට යන්න ඕනේ දැන්. මට උඩට ගියේ පාර මතක නෑ. මම කොහෙන්ද මෙතන ඉන්නේ ආවේ. ඉන්නකො එහෙනම් මේකේ අපි ඉස්සෙල්ලා මේ කොපර ටික එහෙම අරගෙන කොපර ටික එහෙම අරගමුකෝ. ඊට පස්සේ මේක කඩාගමු. මෙතනින් ආවෙනේ අපි උඩට. යන්න උදේ වෙලා guys. මේක මෙහෙමම තියලා crafting table එක කඩාගෙන යන්න. ගල් ටිකක් ගන්න ඕනේ බං මේකේ. නැත්නම් මට උඩට යන්න විදිහක් නැහැ. මේ තියෙන ගල් එක ගලයිද කොහෙද තියෙන්නේ? අවුලක් නැහැ ඉතින්. මෙතන ගල් ටික කඩාගමු ඉන්නකො ගල් කට්ට. guys ඔයගොල්ලෝ මේක බලනවා නම් මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් subscribe කරලා share කරලා like පාරකුත් දාගෙන වීඩියෝ එකට එන්න. මේ ගල් ටික කඩා ගන්නකෝ. guys ඉතින් මොන කෙලවිල්ලක්ද කියපන්කෝ උනේ. යමන් දැන් එළියට. බලපන්. මටත් වෙන වැඩ. ඉඳපන්. මේක වහමු ඉස්සෙල්ලා. guys මම උඩට ආවා. අපි දැන් යන් හොඳ පොට්ටයක් වාගෙන ඉස්සෙල්ලා සොම්බිලා ඉන්නවද කියලා බලමුකෝ. කියන්න බෑනේ බං. ඉතින් උඩේ ඉරානේ ඉන්නේ. එතන කොපර් වගේ තිබ්බා. කොපර් වැඩක් නෑ බං මට. පියන් දැන් අද මම ඔයගොල්ලන්ට හදන්න යන්නේ දූපතේ ගෙදර. වැලි තියෙනවා ළඟම. ඒ වුණාට අවුල නැහැ. ඉස්සෙල්ලා අපි යන් ගස් කපන්න. අද මම ඔයගොල්ලන්ට ගහ ඇතුලේ ගෙයක් හදන්න යන්නේ. කවුරුත් දැකලා නැහැ නේ ගහ ඇතුලේ ගෙයක් හදන්න. ඒකනේ. දැකලා තියෙන අයත් ඇති නැති අයත් ඇති නැති අයට කිව්වේ. තියෙන දැකලා හිටපු අය ළඟන්න නැතුව ඉන්නකෝ ඉතින්. මොකද මේ මට කෑමක් නැතුව ඉන්න වේලේ. මේක වැඩක් නැහැ. ඉතින් මේක කඩාවමු ඉතින්ට පොරව අරගෙන. ගස් නේ මේ අවු ගස්. මොන ගස්ද මට වැඩක් නැහැ. මම ඕක ඉක්මනට කඩා ගන්නවා. ඉක්මනට පස්සේ දොරක් ගහලා ස්ටික් වගේක් හදාගෙන මම ලැඩර් ටිකක් ගහ ගන්න ඕනේ. මේක විතරයිද කොහෙද කඩන්න පුළුවන්. යන් තව ගහකට මම මේ ගහේ උඩ හදමු එහෙනම්. guys මම හදන්න යන්නේ මේක. නෑ මේක මෙතනින් ගන්නනේ කොහෙන්ද පොම්බ. guys මම මේක මෙහිම දාගන්නවා. හරි. ඊට පස්සේ ආයෙත් මෙතනින් දැන් මොකට කපන්න ඕනේ මේ මගුලක් එක්ක පානනේ කරන්න. මේ වඩේක්ද මම ඒක හරියට තුම්බේ ගන්නවා එහෙන් මහා වදයක් වුණා අප්පා. ඊටු ටික හදාගමු ඉක්මනට. දැන් මේකේ මියා වෙලා ඉතින් මෙතනින් ගහනවා මේක. ඇතුළට ගියා. දොර ගත්තා. මෙන්න තියෙනවා දොර කෝයික මෙන්න මේකට දාලා දොර මෙතනින් තියලා දැන් crafting table එක ගන්න ඕනේ ගිහිල්ලා. කඩන්න ඕනේ ඒක. පුරෝ එපා කඩන්න. මොන මගුලක් වෙනවද මන් දන්නේ නැහැ. මෙතන මගේ යාළුවෙකුත් ඉන්නවා. හැමදාම කියනවා මගේ ඉතින් ඌත් එක්ක තමයි මේක කරන්නේ. හරිද? මෙච්චරක් ඇතිනේ. ඇති. ලැඩර් ටික ගහමු මෙතනින්. මෙතනින්ද දොර?
මෙතනින් නෙමෙයිනේ දොර. මේ මෙතනින්නේ දොර. මෙතනින් දොර. මෙතනින් ගහමු. ඉන්න මේටි කඩා ගන්න ඉස්සෙල්ලා. කඩාගෙන ඉවරලා මෙන්න මෙතනින් දාමු. අන්න හරි. නෑ දැන් තව යටට කරපුම්. මෙතනින් එකක් දාමු. හරි. ඊට පස්සේ අපි තව ටිකක් යටට යමු. ගල් කටත් අරගෙන. හරි දැන් හරි මෙතන දාමු. දැන් වටේට කපමු අපි මේ ටික. මෙතනින් බ්ලොක් 5ක් කපනවා මෙහෙම දිගටම. 1යි 2යි 3යි 4යි 5යි. පස් කැපුණානේ. මොනවද දන්නේ? මෙහෙට 4යි. ඒක තියලා මෙහෙට 4යි. එතනින් පොටක් ගහගත්තා. ඊට පස්සේ මෙහෙට 4ක් කපාගෙන යන්න දිගටම. ෆ්‍රෙන්ඩ්ස් ට්‍රැවල් ඇවිල්ලා කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවද යද්ද මන් දන්නේ. මේක කරගත්තා පස්සේ ඉවරයි නේ. හරි. ඉවරයි. අපි බෝඩ් ටිකකින් තියලා මේකත් 4ක් දිගටම කපාගෙන යන්න. ගල් කට්ටේ. උඩින් දාමු ඩර්ට්. උඩින් ඩර්ට් දාමු. හැටි. දැන් එහා පැත්තට ආයෙත් මේ පැත්තෙන් ගිහිල්ලා 5ක් දාමු. මෙතනින් දාමු දැන් 5. මෙහෙට 5ක්. මෙහෙට නම් එකක් වුණත් ඇති. හැබැයි මට ඇසිරි. රෑ වෙලා ගයිස්. මොනවා කරන්නද? මම මෙහෙට කපනවා දැන්. බෑරෝ තියෙනවා නේ. අපි මේ ටික මෙතන පොඩ්ඩක් අද රාත්‍රියේ ගත කරන්නේ මෙතන. මොනවද? වැඩක් නෑ මට. අපි මේ ටික කපනකම් ඉමුකෝ. හරි ගයිස් ඔක්කොම ටික කපා ගත්තා. දැන් මම මෙහෙම මොකද්ද දාන්නේ? මේ ටික කපාගෙන යන කොහොම මෙතනින් බලපංගලේ සොම්බිලා තේල වද දෙන්න පටන් ගත්තා. මේ ටික ඇති වගේ. මෙන්න තියෙනවා ගෙදර. තව කපනවද? මෙහෙම කපනකොට මෙතන එකක් කපමු තව. ඊට පස්සේ මම හදනවා අරක. දිගටම ගලවමුකෝ. හරි. ඊට පස්සේ මේක කපාගෙන මෙතන නේද අරුන් හිටියේ? නෑ නේ. නෑ මෙතනින් මේක කරන්නේ. හරි. ඔන්න මගේ යක්ෂ ගෙදර. දැන් මං අර ටික ගන්න ඕනේ මේකේ. ඒක මොකක්ද නේ? මට දැන් කන්න කෑම ඇත්තෙත් නෑ. ඒක ඩර්ට් ගොඩට දාගෙන තව එකක් හදා ගන්න ඕනේ. මේකේ. මේක මෙහෙම කරමුකෝ. මෙහෙම ගහමු ඒක. ගයිස් මේ ටික කපා ගත්තා මම. මේ ටික කපාගෙන ඉවරලා මෙතන මම දැන් අර මේ ක්‍රාෆ්ටින් ටේබල් එක ගන්නවා. අරගෙන ඒක කොතනින්ද ගහන්නේ? ඒක ගහමු මෙන්න මේක උනේ. නෑ එපා. තුනින් තියලා අපි දැන් මේ මොකද්ද කියලා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. කඩන්න බැරිද?
අකුණු ගහන්නේ අකුබ. මම දන්නේ නැහැ. අපි දැන් මේකෙන් ටෝච් ගහමු. මෙතෙන්ට එක ටෝච්යි. වැදුනද? ඔව් වැදුනානේ. ඊපස්සේ උඩට ගිහිල්ලා තව ටෝච් එක කරුණාද? ගායිස් ඉතින් මල කෙලියක් වුණා. ඉතින් ගායිස් මගුලක් වුණා. ඉතින් මගුලක් වුණා කියන්නේ මගුලකටම තමයි. ඒකේ යක් ගාව නේද? යක් ගෑව එකපාරට. 4 කොනින් ගහමු. මේක මෙතනින් ගහමු පාඩි පෙරළඟ. අන්න හරි. අපි දැන් අර මොනවද? මේ ටික හදමු ඉස්සෙල්ලා. මොනවද? කොය මේ එකක් දෙකක් විතර හදාගමු. එකක් හදාගත්තා. දැන් මොකද කරන්නේ? ඒකට මකුළු දලක් ඕනිලු. මේක හදන්න ඕනේ. ඒ වඩන්නේ. හදන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? තාම මට කොටයක් ඕනේ. මොකක් හරි කොටයක්. කොට නැහැ නේ මං අතේ. තියෙනවා කොටයක්. අන්න තියෙනවා කොට. වැස්සක් වුණා. අපි අර ගිනි එකක් හදාගමු. හදුවා. දැන් ඒක කොතනින්ද ගහන්නේ? ඒක අපි ගහමු ඔන්න ඒ කොහෙන් හරි පොට්ටකින්. මගේ බඩගිනි තත්ත්වය කොහොමද දන්නේ? නෑ නේ තාම මුකුත් වෙලා නැහැ හැබැයි. බල කතරම් කඩාගමු ඉතින්. ඒසි මෙතනින් ගිනි ගොඩ ගහුවා. දුම් ටික. හරි. අපි එහෙනම් හෙට උදේ වෙනකම් බලමුකෝ චුට්ටක්. දැන් අපි තව මොනවා හරි හදමුකෝ බලන්න මොනවා හරි පුළුවන්ද බලමු. හදාගන්න. කොපර අපරාධනේ. කොපර අපරාධයක් වෙනවා. අන්න කිස්තිනා යකෝ. නෑ කුලයිනේ. කයින් කරේ මෙච්චරට දෙනවා අයින් වෙලා මොකද කරන්නේ අපි තව යටට ටුට්ටක් මයින් කරමු. guys වැරදිලා හේරුණා. එහෙනම් guys අපි ඊළඟ දවසේ එහෙනම් හම්බෙමු. ඊළඟ දවසේදී පොඩ්ඩක් අලුත් වැඩියා කරලා තියන්න. එහෙනම් අදට ඉවරයි.